පොදේ අපි මේ අද අපි අර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ පොදේ අර විද්‍යා ශාඛාවෙන් දාපු 20 24 20 25 කියන්නේ 20 25 ඕ ලෙවල් මේ පාරලියන දරුවන්ට මේ දාලා තියෙනවා අද පෙරහුරු පරීක්ෂණයක් මොඩල් පේපර් එකක්. ඒක පොදේ මේකේ තියෙන රචනා ප්‍රශ්න වලින් අපි 6 වෙනි රචනා ප්‍රශ්නේ බලමු. අපි කොහොමද ඒකට උත්තර ටික ගන්න විදිය කොහොමද කියන්නේ අපි ඒක සාකච්ඡා කරන්න ගමු. right. ඔය මුලින්ම කියලා තියෙනවා මොකද්ද මේ සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටරයට මවුල එකක් වන සංසුද්ධ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර 500ක් හදා ගන්න ඕනේ කියලා. එතකොට මුලින්ම අපි කරන්න ඕනේ මෙන්න මෙහෙම සාන්ද්‍රණය කොච්චරක්ද වෙන්නේ කියලා අපි පොඩ්ඩක් අපි සටහනක් දාගමු. ඝන ඩෙසිමීටරයට මවුල එකයි. එයාගේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල එකයි. හරි. එතකොට සංසුද්ධ සෝඩියම් ක්ලෝරයිඩ් තමයි අපි ගන්න ඕනේ. සෝඩියම් ක්ලෝරයිඩ් වලින් ඝන ඩෙසිමීටරයට මවුල එකක් සාන්ද්‍රණය තියෙන එකකින් ඝන සෙන්ටිමීටර 500ක් තමයි අපිට හදා ගන්න ඕනේ වෙන්නේ. හරි. ඝන සෙන්ටිමීටර 500ක්. ඒ කියන්නේ ඝන ඩෙසිමීටරයක් තිබ්බොත් මවුල එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ඝන ඩෙසිමීටරයක් පරිමාව ගත්තොත් එතන මවුල එකක් තියෙන්න ඕනේ. හැබැයි අපි හදන්නේ ඝන සෙන්ටිමීටර 500ක්. ඒ කියන්නේ ඝන ඩෙසිමීටර නම් ඒ කොච්චරද භාගය. හරි. ඒකට ඝන සෙන්ටිමීටර 500ක් එහෙම නැත්නම් මේක සමාන වෙනවා මොකේද? ඝන ඩෙසිමීටර නම් 0.5කට. හරි. මෙන්න මේ ප්‍රමාණය තමයි අපි හදා ගන්න ඕනේ. මොකද අපි මේවා යද්දී ඝන ඩෙසිමීටර වලින් අපි කතා කරන්නේ. මේවා ගැන සාකච්ඡා කරද්දී. ඒකට ඝන සෙන්ටිමීටර අපි ඝන ඩෙසිමීටර කරන්න කීයද? 10න් බෙදා ගන්න ඕනේ. ඒකට 500 10න් බෙදුවම 0.5 ඝන ඩෙසිමීටර වාගයයි. හරි. පුතේ එතකොට මෙතන තියෙනවා මොකක්ද? ද්‍රව්‍ය උපකරණ රූපේ දීලා තියෙනවලු. එතකොට ඇටෝමේ P හා Q උපකරණ නම් කරන්න කියලා තියෙනවා. හරි. P හා Q උපකරණ මම පේපර් එක ඔයගොල්ලොන්ට දැන් දාලා තියෙන්නේ. හරි. එතකොට පේපර් එක බලන්න මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ පේපර් එක දාලා තියෙන්නේ. එතකොට ඒකෙන් පේපර් එක ඕනනම් ඔයගොල්ලොන්ට බලා ගන්නත් පුළුවන්. right. හරි. එතකොට ඇටෝමේ P හා Q උපකරණ නම් කරන්න කියලා තියෙනවා. පුතේ මේ ඇටෝම ගත්තාම මේ උපකරණ ටික අපි සේරම ටික බලමු චුට්ටක් මේ උපකරණ ටික මෙන්න මේක. මෙන්න මෙහෙම උපකරණයක් තියෙනවා මේ විද්‍යාලයේ මේ පරිමාමිතික ප්ලාස්කුව කියලා අපි හඳුන්වන්නේ මෙන්න මේකට. මේකේ තියෙනවා මෙන්න මේ වගේ සලකුණක්. ඒ වගේම තව මුඩියක් දාන්නත් පුළුවන් මේකට වීදුරු වලින්ම හදපු. හරි. මෙන්න මේක දාලා අපිට මේක වහගන්නත් පුළුවන් වුණා. right. ඒතකොට මෙන්න මේ වගේ පරිමාව හරියටම සලකුණු වෙන හරි සලකුණක් තියෙනවා නේ. කොහොම දාලා මේ තියෙනවා අපි මේකට කියන්නේ පොදේ මොකක් කියලා දැන් මෙතන 500 එකක් කියලා දීලා තියෙනවා අපිට. මොකද්ද මේ පරිමාමිතික ප්ලාස්ටික්. හරි. ඊළඟට තියෙනවා මොකද්ද? හරි. මේකේ මේක අයින් කරලා තියෙන්නේ අපි දීපු රූපෙම අදින්නම්. හරි. ඊට පස්සේ තියෙනවා මොකක්ද කුණිල්ලයක් දාලා සාමාන්‍යයෙන් අපි වීදුරු කුණිල්ලයක් මේකට පාවිච්චි කරන්නේ. මේක කුණිල්ලයක් දාලා තියෙනවා. හරි. ඊළඟට ඔරලෝසු තැටියෙන් උදේ මෙන්න මේවා වක් කරන විදිය නැත්නම් මේ අපි අර කිරාගත්තු සෝඩියම් ක්ලෝරයිඩ් ටික නේ. අපි කිරාගත්තු සෝඩියම් ක්ලෝරයිඩ් ටික මේ ඔරලෝසු තැටියෙන් මේව දීලා දාන විදිය මේ තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් ටික මේ ඔරලෝසු තැටියේ තියෙනවා. ඒකෙන් මේකට දාගන්නයි ඕනේ. අපිට ඒකට උදව් කරන්න තියෙනවා. මොකද්ද? මෙන්න මේ උපකරණයක් අපි මේකට කියන්නේ මොකක් කියලා? දෙවුම් බෝතලේ කියලා නේ. දෙවුම් බෝතලේ කියලා අපි මේකට කියනවා. එතකොට මේක ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ. මේක මිලිකපුවාම මොකද වෙන්නේ? මේක ඇතුලේ තියෙන ආසුත ජලය එනවා එළියට. දෙවුම් බෝතලේ කියලා කියනවා. එතකොට මෙන්න මේක තමයි මේ P කියලා හඳුන්වලා තියෙන්නේ. ඊතලේ කලා. එතකොට මෙන්න මේක තමයි Q කියලා හඳුන්වලා තියෙන්නේ. එතකොට අපි අහනවා මොකක්ද? මෙන්න මේ P හා Q උපකරණ නම් කරන්න කියලා අපිට කියනවා. එතකොට අපි කොහොමද මේ P හා Q උපකරණ අපි නම් කරගන්නේ? P කියන්නේ මොකද්ද? දෙවුම් බෝතලය. දෙවුම් බෝතලය. P කියන්නේ එතකොට Q කියන්නේ මොකද්ද? පරිමාමිතික ප්ලාස්කුව. හරි. දෙවුම් බෝතලේ තියෙනවා. ඊළඟට පරිමාමිතික ප්ලාස්කුව තියෙනවා. හරි. මොනවද දේවල් ටික තියෙනවා. හරි. ඔය ඊළඟට මෙතන අහන ප්‍රශ්නේ තමයි උක්ත ද්‍රාවණයේ පිළියෙල කිරීමේදී සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධය මැඩ ගැනීමට යොදා ගන්න පුළුවන් උපකරණයක් නම් කරන්න නේ. මේ ද්‍රාවණය පිළියෙල කරද්දී සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධය මැඩ ගන්න. යොදා ගන්න පුළුවන් උපකරණ මොනවද? කිහිපයක්ම තියෙනවා මේ යොදා ගන්න පුළුවන් උපකරණ. එකක් නෙමෙයි.
ඒතකොට අපි සාමාන්‍යයෙන් අපේ විද්‍යාගාරයේ පාසල් විද්‍යාගාරයේ තියෙන උපකරණයක් මොකද්ද? තෙදඬු තුලාව. නේද? තෙදඬු තුලාව. මේකට කියනවා තෙදඬු තුලාව. අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් ස්කන්ධය කියලා ගන්නවා. නේ? ඊට පස්සේ අපිට තව මොනවද පාවිච්චි කරන්නේ? ඔය තෙදඬු තුලාව නැත්තම් අර දඬු හතරක් තියෙනවා. මොකද්ද? සිව්දඬු තුලාව පාවිච්චි කරන්න පුළුවන්. සිව්දඬු තුලාව. එහෙම නැත්තම් අපිට රසායනික තුලාවක් පාවිච්චි කරන්න පුළුවන් මේ වැඩේට. රසායනික තුලාව. මෙන්න මේ වගේ. හරි. මෙන්න මේ වගේ තරහා කීයක් අපිට මේකට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්තම් අපිට මොකක්ද? මේකට ඉලෙක්ට්‍රොනික තුලාවක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මෙන්න මේ වගේ ඒවා නම් අපිට වැඩි විද්‍යාගාරවල නැහැ. හරි. ඒකෙන් අපිට මේකට ඉලෙක්ට්‍රොනික තුලාවක් තියෙනවා. හරි. ඉලෙක්ට්‍රොනික තුලාව. මේක පාවිච්චි කරන්නත් පුළුවන්. right. එතකොට සාමාන්‍ය පොතේ මේ වගේ එකක් කියලා තිබුණොත් අපිට උත්තර නේද? කියලා තිබුණොත් අපිට ලකුණු ලැබෙනවා. හරි. එතකොට මේ වගේ ස්කන්ධයක් කියලා ගන්නකොට අපි විද්‍යාගාරයේ තෙදඬු තුලාව, සිවුදඬු තුලාව, ඉලෙක්ට්‍රොනික තුලාව තමයි අපි බහුල වශයෙන්ම නේද අපි පාවිච්චි කරන්නේ. හරි. පොතේ ඊට පස්සේ කියනවා මොකද්ද? උක්ත ද්‍රාවණය දිලියල කිරීමට අවශ්‍ය සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධය කොච්චරද කියලා අහනවා. හරි. දැන් සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධයයි අපි හොයාගන්නේ. නේ? ඒ සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධය කොහොමද හොයාගන්නේ? පොතේ ඉස්සල්ලා මෙතන දීලා තියෙනවා හරි ලේසි. මොකද සෝඩියම් ක්ලෝරයිඩ් වල මෞලික ස්කන්ධය 58.5යි. මෞලික ග්‍රෑම්. හරි. අපි බලමු මේකේ කොහොමද අපි ස්කන්ධය හොයාගන්නේ කියලා. මෙන්න මෙහෙම. පොතේ මේකේ කියලා තියෙනවා මොකක්ද? මෞලික ස්කන්ධය දීලා තියෙනවා. නේ? එතකොට අපි දැනගන්න ඕනේ මෙන්න මේක. මොකද්ද? මම ලියන්නම් මෙතනින් මෙහෙම. හරි. අපිට දීලා තියෙන එක සෝඩියම් ක්ලෝරයිඩ් වල මෞලික ස්කන්ධය. නේ? සෝඩියම් ක්ලෝරයිඩ් වල මෞලික ස්කන්ධය අපිට දීලා තියෙනවා. කොච්චරයිද? මෞලයට ග්‍රෑම් 58.5යි. 58.5යි මොලේ වෙන එක. නේ? මෞලයට ග්‍රෑම් 58.5යි. උදේ මේකේ තේරුම මොකක්ද? මේකේ තේරුම මෞලික ස්කන්ධය 58.5යි කියන මේකේ තේරුම මෞල එකක තියෙනවා ග්‍රෑම් 58.5. ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් අපිට මෞල එකක් ගන්න ඕන. නේ? අපිට තියෙන්නේ මොකද්ද? ග්‍රෑම් 58.5ක් කියලා ගන්න. අපිට ඕනෑම සංයෝගයක නේද? මෞලික ස්කන්ධය අපි දන්නවා කියන්නේ ඒකේ මොනවද? හරි. මෞල එකක තියෙන ස්කන්ධේ ග්‍රෑම් වලින් අපි දන්නවා කියන එක. නේ? මෞල එකක තියෙන ස්කන්ධය අපි ග්‍රෑම් වලින් දන්නවා. එහෙනම් පොතේ මෙතනින් නම් මොකද වෙන්නේ? සෝඩියම් ක්ලෝරයිඩ් ගත්තොත් මෞල එකක තියෙනවා ග්‍රෑම් කොච්චරද? 58.5ක් තියෙනවා. හැබැයි පොතේ අපිට හදා ගන්න ඕනේ කොච්චරක්ද? මොකද ඝන ඩෙසිමීටරයකට මවුල 1 ග්‍රාම්. ඒ කියන්නේ ඝන ඩෙසිමීටරයක නම් මවුල කීයක් තියෙන්න ඕනේද? 1ක්. එහෙනම් මට කියන්නකෝ ඝන ඩෙසිමීටර භාගයක මවුල කීයක් තියෙන්න ඕනද කියලා. මේ ඝන ඩෙසිමීටර එකක නම් මවුල 1ක්. එහෙනම් අපිට හදන්න ඕනේ ඝන ඩෙසිමීටර භාගයක්. 0.5. එහෙනම් ඒකේ මවුල භාගයක් තියෙන්න ඕනේ. එහෙනම් මවුල භාගයයි තියෙන්න ඕනේ. අපිට ඕන නම් සමීකරණයට දාලා කරන්න. තර්කයෙන් ගන්න පුළුවන්. ලොකුවට මේවා සමීකරණ ලියලිය කරන්න දෙයක් නෙමෙයි. හරි. එතකොට මේක අපි කොහොමද හරි සමීකරණයක් දාලා ගන්න. අපිට තියෙනවා සමීකරණයක් මොකක්ද? සාන්ද්‍රණය සමානයි මෞල ගණන බෙදන්න ඕනේ. අපේ සිලබස් එකේ පොතේ සමීකරණ දෙකයි මේකට තියෙන්නේ. මෞල ගණන බෙදන්න ඕනේ අපි. මොකෙන්ද? මෞලික ස්කන්ධේ. නේ? මෞල ගණන බෙදීම මෞලික ස්කන්ධය. එතකොට මේක තමයි අපේ සිලබස් එකේ තියෙන එක සමීකරණය. තව එකක් තියෙනවා මොකද්ද? මම ඒකත් මුලින් උනා පැත්තකින් ලියලා පෙන්නන්නම්. මොකද්ද? මෞල ගණන සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. අපිට මෞල ගණනක් හොයන්න නම් මේ සමීකරණයත් පාවිච්චි කරන්න ඕන. මෞලික ස්කන්ධය. right. එතකොට එනම් මේ සාන්ද්‍රණය සමානයි මොකද? මෞල ගණන බෙදීම මෞලික ස්කන්ධය. අපිට ඕනේ කරන සාන්ද්‍රණය නේ? අපිට ඕනේ කරන සාන්ද්‍රණය මොකක්ද මෙතන කියන්නේ? ඝන ඩෙසිමීටරයට මෞල 1යි. හරි. එහෙනම් මම දානවා සාන්ද්‍රණය 1යි ඝන ඩෙසිමීටරයට මෞල. හැබැයි අපි හදා ගන්න ඕනේ හරි. මෙතන සාන්ද්‍රණය සමානයි මොකද්ද? මෞල ගණන බෙදීම පරිමාව right. හරි. පරිමාව. එතකොට මෞල ගණන පරිමාවෙන් බෙදා ගන්න ඕනේ. එහෙනම් සාන්ද්‍රණය දීලා තියෙනවා. මොකද්ද කරන්න ඕනේ? මෞල ගණන හොයා ගන්න අපි මොකද්ද කරන්න ඕනේ? මම මෙතනින් මෞල ගණන කියනවා ලියන්නම්. මෞල ගණන අපි මේක හිතෙන් ගත්ත එක මේ හදන්නේ.
මේ ලියලා හදද්දි මේ අමාරු එකක් ලොකු එකක් කියලා හිතන්න එපා. හරි. දරුවෝ මවුල ගන්න පරිමාව කොච්චර වෙන්න මෙච්චරයි. අපි මේක ඝන ඩෙසිමීටර වලින් තමයි ආදේශ කරන්න ඕනේ. ඝන සෙන්ටිමීටර වලින් අපිට දීලා තිබ්බා. 1000න් බෙදලා ඝන ඩෙසිමීටර කරගන්න ඕනේ. ඝන සෙන්ටිමීටර වලින් දීපු වගයක් නා. හරි. එතකොට මම මෙතනින් දානවා අද ඝන ඩෙසිමීටර කොච්චරයිද 0.5යි කියලා. එහෙනම් මට කියන්නකො හාස් ගුණිතේ දාලා ඉක්මන් කරලා. මොකක්ද? මවුල ගන්න කොච්චරද? හරි. මවුල ගන්න. අපි මොකද්ද කරන්නේ? 1යි මවුල dm ඍණ 3 කියන එක වැඩි කරනවා 0.5යි ඝන ඩෙසිමීටර වලින්. ඝන ඩෙසිමීටරයට ඝන ඩෙසිමීටර කැපිලා යනවා 0.5 එකකින් වැඩි කරපුවාම කීයද? 0.5යි මවුල කියලා එනවා. එතකොට අපි මේකේ හොයාගත්තා මොකක්ද? මවුල ගන්න. හැබැයි අපෙන් අහන්නේ මවුල ගන්නද? මවුල ගන්න නෙමෙයි. අපෙන් අහන්නේ මොකක්ද? ස්කන්ධය කොච්චරද කියලා. අන්න එහෙනම් එතකොට අපිට ඕනේ වෙනවා මොන සමීකරණයද? අපි මවුල ගණන දන්නවා. මෞලික ස්කන්ධයක් දන්නවා. එහෙනම් කොච්චර ස්කන්ධයක්ද අපි මේ වැඩේට පාවිච්චි කරන්න ඕනේ කියන එක මේ සාන්ද්‍රණයේ උත්‍රාවණයක් හදාගන්න. අපි කොච්චර ස්කන්ධයක්ද පාවිච්චි කරන්න ඕනේ කියන එක මෙන්න මේ සමීකරණයෙන් එනවා. නේ? එතකොට මොකක්ද වෙන්නේ? මම දාන්නම් මෙතනම ඉස්සරහින් මම මෙහෙම දාන්නම්. හරි. මම දානවා කියනවා අපිට මවුල ගන්න තියෙනවා 0.5. නේ? එහෙනම් මම මේක මගන්නම් පුතේ. හරි. ඔයගොල්ලෝ හරි. මේක දාගත්තා. රයිට්. එතකොට අපි මවුල ගන්න හොයාගත්තා. එහෙනම් අපි බලමු මේකේ මෞලික ස්කන්ධය කොහොමද දීලා තියෙනවා. එහෙනම් ස්කන්ධය කොහොමද? අපි කොච්චර ස්කන්ධයක් සෝඩියම් ක්ලෝරයිඩ් ලබා ගන්න ඕනේද කියන එක. හරි. එතකොට මම මෙතන ආදේශ කරනවා මවුල ගන්න මට ආවා 0.5යි මවුල කියලා නේ. අපි දන්නේ නැහැ කොච්චර ස්කන්ධයක්ද ගන්න ඕනේ කියලා සෝඩියම් ක්ලෝරයිඩ්. හැබැයි මෞලික ස්කන්ධය දීලා තියෙනවා අපිට 58.5යි මවුලයට ග්‍රෑම් කියලා. නේ? මවුලයට ග්‍රෑම් කියලා දීලා තියෙනවා. එහෙනම් ආපහු පාරක් කනස්මිතේ කරලා අපිට ගන්න පුළුවන් ස්කන්ධය. උදේ එතකොට ස්කන්ධය ඉන්නේ කොච්චරද? ස්කන්ධය අපිට එනවා කොච්චරද? මෙන්න මේ මොකද්ද 0.5යි මවුල කියන එක. අපි ගුණ කරන්න ඕනේ 58.5යි mol ඍණ එක. එහෙනම් මවුලයට මවුල ගැටිලා යනවා. නේ? එතකොට අපිට එනවා ස්කන්ධය මවුලයට ග්‍රෑම් නේ ස්කන්ධය එනවා ග්‍රෑම් වල. එතකොට මොකද අපිට කරන්න තියෙන 58.5 දෙකෙන් බෙදලා දාන්නයි තියෙන්නේ. එතකොට මේ උත්තරේ විදියට අපිට එනවා මේක අහන්නේ මොකක්ද? අපිට සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධය කොච්චරද කියලා. එහෙනම් අපිට එනවා සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධය විදියට අපිට එනවා 29.25 නේ. 29.25යි ග්‍රෑම් කියලා අපිට එනවා උත්තරයක්. මෙතන ග්‍රෑම් නේ මවුලයට මවුල ගන්නවා මෙතන ග්‍රෑම් තියෙන්නේ. එහෙනම් 29.25යි ග්‍රෑම් කියලා අපිට උත්තරයක් එනවා. හරි. එතකොට එහෙනම් මේකේ මවුල ගන්න හොයාගත්ත එකත් වැඩේ හරි. හරි. එතකොට පොතේ මවුල ගානේ ස්කන්ධය ගන්න මෙන්න මේ අපිට තියෙන සමීකරණ දෙකයි. එහෙනම් මේ සමීකරණ දෙක කොහොම හරි කරමු ගන්නයි අපි දැනගන්න ඕනේ. right. පොතේ ඊට පස්සේ තියෙනවා මොකද්ද? ඔරලෝසු දැටි සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධයේ Q නේද? උපකරණයට සෝදා හැරීම කළ යුත්තේ දැටියේ පහළ සිට ඉහළටද නැතහොත් ඉහළ සිට පහළටද කියලා. මොකද්ද මේ අහන්නේ? පොතේ අර ඔරලෝසු තැටියට දාපු මෙන්න මේ දෙවුම් බෝතලෙන් අපි වතුර දාලා මොකද කරන්නේ මේ තැටිය සෝදමින් තමයි දාන්නේ බොහොම ප්‍රවේශමෙන් නේ බොහොම ප්‍රවේශමෙන් තමයි ඔය වැඩේ අපි කරන්නේ. එතකොට මෙතන අහන්නේ මොකද්ද මේ සෝදා හැරීම කරන්නේ පහළ ඉඳන් ඉහළටද ඉහළ ඉඳන් පහළටද කියලායි මේ අහන්නේ. එතකොට අපි සාමාන්‍ය පොතේ මේක සෝදා හරින්නේ ඔය නම් වල පහළ ඉඳන් ඉහළට. තේරුණා නේද? පහළ සිට ඉහළට තමයි අපි මේක සෝදා හැරීම කරන්න ඕනේ. මොකක්ද ඒකට හේතුව? ඔය හතරේ ඒ කොටස. කොහොමද ඔක පහළ සිට ඉහළට වෙන්නේ? මොකද ඒකට හේතුව පිළිගන්න අපි පොතේ පහළ ඉඳන් ඉහළට සෝදා හරියි. ඒතකොට පහළ ටික කොහොමද සේදිලා යනවා. ඒතකොට ඉහළ ටිකක් සේදිලා යනවා. කොහොම හෝ අපි මොකක්ද කරන්න ඕනේ? මේකේ තියෙන මේකේ දශමයක්වත් ඉතුරු වෙන්නේ නැතුව සෝඩියම් ක්ලෝරයිඩ් සේරම ටික මොකක් කරගන්න ඕනේද? මේ පරිමාවිතික ප්ලාස්ටික් කොට වැටෙන්න ඕනේ. නේද? එහෙම නැත්නම් අපි මේ හරියටම කිරා ගන්න ස්කන්ධය මෙතනින් කිරා ගන්නට වැඩක් නැහැ. මේක ඇතුළට ඔක්කොම වැටුනේ නැත්නම් සාන්ද්‍රණය වෙනස් වෙනවා. එහෙනම් නිවැරදිව මේක ඇතුළට නේද? මේක ඇතුළු කර ගන්න ඕනේ. අපි මේක සෝදන්න ඕනේ පහළ සිට ඉහළට.
right. මොකද ඊට පස්සේ කියනවා මොකක්ද? ඔබේ පිළිතුරට හේතුව සඳහන් කරන්න කියලා. එතකොට අපිට හේතුව දාන්නයි තියෙන්නේ. මොකක්ද? අර සෝඩියම් ක්ලෝරයිඩ් ස්කන්ධයේ මොකක්ද වෙන්නේ? පරිමාමිතික පාස්කුවට නේද? ගලා යන්න නම් මොකක්ද වෙන්නේ? අර සෝඩියම් ක්ලෝරයිඩ් අර තියෙනවා මෙන්න මේකේ නේද? මෙන්න මේ ඔරලෝසු කැටියේ තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් ටික හරියට මේ පාස්කුවට ගලාගෙන යන්න නේද? ස්කන්ධයේ ස්වල්පයකින් තමයි වෙන්නේ. එහෙනම් මොකක්ද වෙන්නේ? කුණීලයේ තුලින් පරිමාමිතික පාස්කුවට යන්න ඕනේ. ඒකවල ඉහළ ඉඳන් පහළට වත් කරොත් මොකද වෙන්නේ? සමහර වෙලාවට ඉක්මනට ගලාගෙන යනවනේ. එතකොට දිය නොවි නේද? මේ සෝඩියම් ක්ලෝරයිඩ් ටික දිය වෙන්නේ නැතුව හරි ගලාගෙන මම කියන්නේ මේක 100%ක්ම මේකෙන් වැටෙන්න කලින් දිය වෙනවා කියලා. හැබැයි සෝඩියම් ක්ලෝරයිඩ් මොකද්ද වෙන්නේ? වක් කරන්නේ දිය නොවි කුණීලයට වැටීමෙන් ඉඳන් මොකද්ද වෙන්නේ? කුණීලේ හිර වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් අපි මොකද්ද කරන්නේ? වෙන්න මේක පහලෙන් නම් ඉහළට හොදද්දි මේක දිය වෙන්නේ නැහැ. දිය වෙන්න තියෙන හැකියාව ගොඩක් වැඩි. හරි. මේ පහලෙන් නම් ඉහළට වක් කරා. එහෙනම් මොකද්ද වෙන්නේ? හරි. මෙතනින් හිර වෙන්නේ නැතුව මේ ටික ඇතුළට දාගන්න නම් පහලෙන් නම් ඉහළට තමයි හොදන්න ඕනේ. ඔබයි මේකේ තියෙන ඊළඟ හේතුව විදිහට අපිට සලකන්න ඕනේ. හරි. ඔය ඊළඟට ගන්නකො ඔය පස්වෙනි එක. මේකෙත් තියෙන්නේ හරි පොඩි අපිට මොකද සිද්ධාන්ත කාරණාවක් මම අහලා තියෙන්නේ. මොකක්ද? පිළියෙල කළ ද්‍රාවණයේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල 1ට වඩා අඩු බව නිරීක්ෂණය වුණා. අන්න මොකක් හරි ගැටලුවක් වෙලා තියෙනවා. එසේ සාන්ද්‍රණයේ නියමිත අගයට වඩා අඩු වීමට හේතුව මොකක්ද? මම ඉස්සරහා කියුවේ මොකක්ද වෙන්නේ? මොකක්ද අපිට හේතුවක් දාන්න පුළුවන්. ඕකේ පස්වෙනි කොටස. නේ? මොකක්ද අපිට දාන්න පුළුවන් මේකට අදාළ වෙන හේතුව නේ? සෝඩියම් ක්ලෝරයිඩ් අපේ මේ ස්කන්ධයේ හිරාගනිද්දී මොකක් හරි දෝෂයක් වෙලා වෙන්න පුළුවන්. නේද? එහෙම නැත්නම් අපි මොකක්ද? මෙන්න මේ විදිහට සෝදා හරලා නේද? මෙන්න මේ පරිමාමිතික ප්ලාස්මෝඩ් ඇතුළු වෙද්දී මොකක් හරි මේකේ හානියක් සිද්ධ වෙලා වෙන්න පුළුවන්. ඒක එළියට ගිහින් වෙන්න පුළුවන් නේද? එහෙම නැත්නම් ඔරලෝසු තැටිය තව ටිකක් එකතු වෙලා මේ වැදිලා තියෙන්න පුළුවන්. හරියට හේදිලා නැති වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ අඩුපාඩුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්න ඔය විදිහට ස්කන්ධය ඇතුළේ නැති ගැටලුව නෙමෙයි නම් ස්කන්ධය හරියටම මේක ඇතුළට ආවා. මෙහෙම වෙන්නේ මෙන්න මෙහෙම එකක් වෙන්න පුළුවන්. මොකක්ද? උදේ අපි මේකට ආසුත ජලය මේක හොඳට කලත්තමින් නේද? කොටසක් වතුර ඇතුළු කරලා මේක ආසුත ජලය දාලා හොඳට කලත්තන්න ඕනේ දිය වෙනකම් සෝඩියම් ක්ලෝරයිඩ් ටික. ඊට පස්සේ මෙන්න මේ පරිමාසලකුණ ටික නේද? අපි ආසුත ජලය ඇතුළු කරන්න ඕනේ. උදේ ඇස් මට්ටමේ තියාගෙන. මෙන්න මේ පරිමාසලකුණේ පහළ මට්ටමට නේද? ඇස් මට්ටමේ තියාගෙනයි මේක ඇතුළු කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි වැඩිපුර පරිමාවක් දාලා තිබ්බොත් මේකට වැඩිපුර පරිමාවක් දාලා තිබ්බොත් ඒ සාන්ද්‍රණය මොකක් වෙනවද? ඇයි පරිමාව වැඩි. ඒක සාන්ද්‍රණය අඩු වෙන්න පුළුවන්. එහෙනම් අන්න ඒ වගේ හේතුවක් තිබ්බත් කමක් නැහැ. මොකද්ද? එක්කෝ ස්කන්ධය නේද? ස්කන්ධය ඇතුළු වෙන්නේ ස්කන්ධය අඩුවෙන් ඇතුළු වෙලා තියෙන්නේ මේකට. එහෙම නැත්නම් ආසුත ජලය වැඩි වෙච්ච හින්දා සාන්ද්‍රණය මොකක් වෙන්න පුළුවන්? අඩු වෙන්න පුළුවන්. නේ? ජල පරිමාව වැඩි වීම. හරි. උදේ ඊළඟට මෙතන අහන්නේ දේවවාද ද්‍රාවණය පිළියෙල කර ගැනීම සඳහා විද්‍යාගාරයේ තිබූ සෝඩියම් ක්ලෝරයිඩ් ස්පටික පොටෑසියම් ක්ලෝරයිඩ් වගේ අපවිත්‍ර වූ ඒවා නම් ඒ කියන්නේ මේක සංසුද්ධ නැහැ කියලා. මේ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් වලට පොටෑසියම් ක්ලෝරයිඩ් කලවම් වෙලා කියලා. ඒ වගේ සංසුද්ධ සෝඩියම් ක්ලෝරයිඩ් ස්පටික ලබා ගන්න නම් අපිට කරන්න පුළුවන් ක්‍රමය මොකක්ද? උදේ අපිට පුළුවන් මේකට මොකක්ද? අර ස්පටිකීකරණයට අදාළව නේද? මොකක්ද ස්පටික තියෙනවා ඊට පස්සේ මොකක්ද කරන්නේ? ඒ ටික අපි දිය කරනවා. දිය කරලා ස්පටික බවට පත් කරනවා. මොකක්ද ඔය ක්‍රමයට කියන්නේ? පුනර්ස්පටිකීකරණය. නේ? ඔන්න ඔය වැඩේ තමයි කරන්න පුළුවන්. ඒතකොට මේ දෙකම මිශ්‍ර වෙලා තියෙන්නේ. අපි මේ දෙකම මොකක් කරනවද? දිය කරනවා. දිය කරාට පස්සේ හරි අහපව් පාරක් ස්පටික බවට පත් කරනවා. එතකොට අපිට පුළුවන් සෝඩියම් ක්ලෝරයිඩ්, පොටෑසියම් ක්ලෝරයිඩ් වලින් වෙන් කරලා ගන්න. අපි කියනවා මොකද? පුනර්ස්පටිකීකරණය. එහෙනම් මේකට උත්තරේ එන්නේ මොකද්ද? පුනර්ස්පටිකීකරණය. එම ක්‍රමශිල්පයේ ප්‍රායෝගිකව භාවිතා කරන අවස්ථාවක් සඳහා නිදසුනක්. ඔය මේ ක්‍රමයේ පුනර්ස්පටිකීකරණය අපි පාවිච්චි කරන්නේ මොකටද? ඔය සංසුද්ධ නැති, ඒ කියන්නේ අසංසුද්ධ සංයෝග වලින් සංසුද්ධ සංයෝග ලබා ගන්න. ඒ කියන්නේ මොකද්ද? ඔය බෙහෙත් වර්ග නිෂ්පාදනය කරන්නේ. හරි. බෙහෙත් වර්ග නිෂ්පාදනය. ඊට පස්සේ අපිරිසිදු වෙලා තියෙන සීනි කන්දරාවක් තිබුණොත් එහෙම නේද? ඒවා අපව පිරිසිදු කරලා ආයි ස්පටිකීකරණය කරලා නේද? පුනර්ස්පටිකීකරණය මගින් මොකක් කරන්න පුළුවන්? ආපහු කැට බවට පත් කරගන්න පුළුවන්. ඔන්න
ඔන්න ඔය වගේ නිදසුනක් ලියන්නයි තියෙන්නේ. right. පුතේ එතකොට A කොටස එතනින් ඉවර වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ඕකේ B කොටසට අදාළ උත්තර ටික කතා කරන්න. අපි ඒකත් මේ ගමම සාකච්ඡා කරමු. ඕකේ B සහ C කියලා තව කොටස් දෙකක් තියෙනවනේ. එතකොට මේ B කොටසත් අපි කතා කරගෙන යමු. පුතේ බලන්නකෝ. මෙතන තියෙනවා ගෘහස්ත ගෑස් සිලින්ඩර් වල අඩංගු වන ද්‍රවීකృత පෙට්‍රෝලියම් වායුව. අපි කියනවා LP ගෑස් නේද? නැත්නම් LPG කියලා මෙතන දීලා තියෙනවා. එස හඳුන්වන්නේ අවර්ණ ගන්ධයක් රහිත හයිඩ්‍රෝකාබන් වායු මිශ්‍රණයකට මර්කැප්ටන් නම් ගන්ධයක් සහිත රසායනික සංයෝගයක් මිශ්‍ර කරනවා. පුතේ මොකද්ද මේ LP ගෑස්? අපි කියනවා මොකද්ද? අර ද්‍රවීකృత පෙට්‍රෝලියම් ලික්විඩ් පෙට්‍රෝලියම් ගෑස්. පුතේ එතකොට මේකේ මොකක්ද වෙන්නේ? මර්කැප්ටන් දාලා තියෙනවලු ගඳක් එන්න. අර ගෑස් ගඳයි කියලා කියන්නේ අපි මොනවද? මර්කැප්ටන් දාලා රසායනික සංයෝග මිශ්‍ර කිරීමෙන් පිළියෙල කරගත් වායු මිශ්‍රණයක්. හැබැයි තියෙන්නේ මොනවද? ද්‍රවීකృత නේද? පෙට්‍රෝලියම් වායුව. හැබැයි එතකොට අහනවා ප්‍රොපේන් වායු LP වායු මිශ්‍රණයේ සංඝටක වායු දෙකෙන් එකක්. ප්‍රොපේන් කියනවලු ওই වායු දෙකෙන් එකක් විදියට. අහනවා LP වායු මිශ්‍රණයේ අඩංගු අනෙක් සංඝටක වායු මොකක්ද කියලා. හරි. පුතේ මේ ඇවිල්ලා ඔය හයිඩ්‍රෝකාබන් වල ඇල්කේන වලට අදාළව නේ? ඇල්කේන වලට අදාළ කතාවක් මෙතන තියෙන්නේ. එතකොට අපි බලමු චුට්ටක් මේ ඇල්කේන ගැන. right. අපි බලමු මොකද මෙතන වෙන්න මේ ඇල්කේන වලට අදාළව. මොකද මෙතනදී අපි දැනගන්න ඕනේ වෙන්න මේව සිද්ධියක් තියෙනවා. මොකක්ද? මේ විදිහට. මොකක්ද මේ LP ගෑස් නැත්නම් මේ ද්‍රවීකృత පෙට්‍රෝලියම් වායුව හදන්න අපි ගන්නේ හරි සංඝටක දෙකක්. ඇල්කේන වර්ග දෙකක් තමයි අපි ගන්න. මෙතන දීලා තියෙනවා එකක් යන. නේ? එකක් දීලා තියෙනවා මොකක්ද? ප්‍රොපේන් කියලා. මෙන්න මේ ප්‍රොපේන් ගන්නවා. අපි ආයෙ ගන්නවා බියුටේන්. මෙන්න මේ දෙකේ එකතුවක් තමයි ඔය මොනවා කියලා කියන්නේ? මේ LB ගෑස් කියලා කියන්නේ ප්‍රොපේන් බියුටේන් දෙකේ එකතුවක්. එතකොට අපි ඕනනම් මේකේ ව්‍යුහය යන්නොත් ඒ කියන්නේ හරි අපිට මෙතනින් කලින් ඇල්කේන වල තියෙනවා ಜಾති දෙකක්. මොනවද මේ සංඝටක දෙකක් අපි අර පිළිවෙලට කාබන් පරමාණු සංඛ්‍යාවන්ව ලියාගෙන ආවොත් දෙක. නේද? මෙයාගේ කාබන් කීයද? 3යි. මෙයාගේ කාබන් 3ේ සංයෝගය. මෙයාගේ කාබන් 4යි. එතකොට ඔය කාබන් දෙකේ කෙනෙකුත් ඉන්නවා ඇල්කේනයා කාබන් එකේ කෙනෙකුත් ඉන්නවා. අපි සාමාන්‍යයෙන් මුලින් කතා කරනවා මම චුට්ටක් මතක් කරනවා කවුද CH4. කවුද මේ මෙතේන්. එහෙම නැත්නම් මීතේන් කියලා සාමාන්‍යයෙන් කියනවා. ඊළඟට C2යි H කියන්නේ. අර පොදු සූත්‍රය අනුව දෙවරක් දෙක 4යි 2යි 6ක් කියන්න ඕනේ. මෙන්න මෙයාට අපි කියන එතේන් කියලා. මෙන්න මේ දෙන්න තමයි හැබැයි අපි LP ගෑස් හදන්න ගන්නේ. මෙන්න මෙයා. right. එතකොට මෙතන එනම් උත්තරේ එන්නේ මොකක්ද? අනෙක් සංඝටක වායුව මොකක්ද? බියුටේන්. හරි. පොද ඊට පස්සේ අහනවා ප්‍රොපේන්හි ව්‍යුහ සූත්‍රය අඳින්න. කොහොමද අපි ව්‍යුහ සූත්‍රය අඳින්නේ? මෙන්න මේ ප්‍රොපේන් කියන්නේ කාබන් 3ක් ඉන්න කෙනෙක්. කාබන් 3 පොලිමරට දාලා තනි බන්ධන වලින් සම්බන්ධ කරන්න හයිඩ්‍රජන් වලට. හයිඩ්‍රෝකාබන් නම් හයිඩ්‍රජනුයි කාබනුයි විතරයි ඉන්නේ. කාබන් 3යි ප්‍රොපේන් නම් එහෙනම් ඉතුරුවට දාන්න හයිඩ්‍රජන්. කාබන් වටේ බන්ධන 4යි. මේක තමයි දාන්න වෙන ව්‍යුහ සූත්‍රය ප්‍රොපේන් වල. right. ඔය ඊළඟට අහනවා LP වායු මිශ්‍රණයේ සමජාතීයද නැත්නම් විෂම ජාතියද? ඔය මේ දෙක අනිවාර්යයෙන්ම සමජාතීය වෙන්න ඕනේ. මේ දෙක මිශ්‍ර වෙන්න ඕනේ. සමජාතීය මිශ්‍රණයක් තමයි මෙතන තියෙන්නේ. තාමත් මොහොතින් සංයුතිය සමානයි. ඒ කියන්නේ අපි සමජාතීය කියන්නේ හැම තැනකම ගත්තොත් එකම සංයුතියක් තියෙනවා. එහෙනම් මේක ඇවිල්ලා සමජාතීය මිශ්‍රණයක්. LP වායු මිශ්‍රණයට මර්කැප්ටන් මිශ්‍ර කරන්නේ ඇයි? ඔය ගඳක් එනවා. ගඳක් එන්නම තමයි. ගන්ධයක් සහිතයි කියලා මෙතන දීලාම තියෙනවා. ඉතින් හේතුව මොකක්ද? බැරි වෙලාවට මේ ගෑස් සිලින්ඩරේ ගෑස් කාන්දු වීමක් සිද්ධ වුණොත් එහෙම මොකද වෙන්නේ? අර ගෑස් ගඳයි කියලා කියන්නේ එනවා. එතකොට මොකද මර්කැප්ටන් දාන්නේ ඒකටම තමයි. මොකද මේක අනතුරුදායක තත්ත්වය මගහරවා ගන්න. නේද? එහෙම නැත්නම් අපි ගිහිල්ලා මොකද ගෑස් කුකර් එක දැම්මොත් මොකද වෙන්නේ? ගිනි ගන්නවා. නේ? ඒකෙන් අර ගෑස් කාන්දු වෙලා තියෙන වෙලාව. එහෙනම් ගන්ධය වගේ අපිට අඳුර ගන්න පුළුවන් ගෑස් කාන්දු වීමක්
තියෙනවා කියලා. හරි. අපි යමුකෝ ඔයගේ C කොටසට විද්‍යාකාර ක්‍රියාකාරකමකදී ශිෂ්‍යයෙකු සකස් කළ A හා B ඇටෝම් දෙකක නම් කළ රූප සටහනක් තියෙනවා. ඔන්න A ඇටෝමයි B ඇටෝමයි. උදේ මේ රූපේ විනාශ වුණා කියලා බය වෙන්න එපා. නේද? මොකද විභාගෙට මෙහෙම එක එක විදිහේ දේවල් අපිට දෙන්න පුළුවන් විභාගෙට. නේ? එතකොට රූපේ වෙනස් වුණා කියලා බය වෙන්න දෙයක් නැහැ. අපේ අර සාමාන්‍ය අපි සිද්ධාන්ත වලට, තියරි වලට කතා කරපු දේවල්ම තමයි මේ තියෙන්නේ. ඉතින් ඒකෙන් පොඩ්ඩක් නිරවුල් නේද? මේ පැන්සල් කූරු වල තියෙන්නේ මොනවද? ඉතින් අපි දන්නවා මිනිරන් තියෙන්නේ. මිනිරන් කියන්නේ මොනවද? කාබන්. එහෙනම් මේ කාබන් ඉලෙක්ට්‍රෝඩ දෙකක් තමයි දාලා තියෙන්නේ. නේ? එතකොට එකක දාලා තියෙනවා මොකක්ද? වියලි කෝෂයක් ධන ඍණාංගය සම්බන්ධ කරලා අනිත් එකේ තියෙනවා කුඩා මෝටරයක්. එතකොට අපි බලමු මේකෙදී ශිෂ්‍යයෙකු A හා B ඇටෝම් දෙකක නම් කළ රූප සටහනක් තියෙනවා අලු. පොතේ මෙම ඇටෝම් දෙකකින් විද්‍යුත් රසායනික කෝෂය දැක්වෙන ඇටෝම මොකක්ද කියලා අහනවා. පොතේ හඳුනාගන්නේ කොහොමද? රසායනික කෝෂයක් නම් අපි විදුලිය දෙන්නේ නැහැ කවදාවත්. කෝෂයෙන් තමයි අපිට විදුලිය ලබා දෙන්නේ. එහෙනම් පොතේ අපි කරන්නේ මොකක්ද? කෝෂයේ නිපදවන විදුලියෙන් අපි ප්‍රයෝජනයක් ගන්නවා. බලන්න B රූපේ කුඩා මෝටරයක් කරකව ගන්න එකක් නේද තියෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම විද්‍යුත් රසායනික කෝෂයක් නම් ඒක කෝෂයක්. කෝෂයක් කරන්නේ මොකද? විදුලිය ලබා දෙන එක. එහෙනම් B ඇටෝමේ තමයි මොකද මේ විද්‍යුත් රසායනික කෝෂයක් දාලා තියෙන්නේ. බලන්න ඊළඟට A හා B ඇටෝම් දෙකේම ද්‍රාවණවල පවතින ඍණායන වර්ග දෙකක් නම් කරන්න. A හා B ඇටෝම් දෙකේම ද්‍රාවණවල පවතින ඍණායන දෙකක්. හරි. අපි බලමු මොනවද මේ තියෙන අයන වර්ග කියලා. හරි. මම ඇටෝම් ඉස්සල්ලාම දාලා ඉන්නම්කෝ. උදේ ඉස්සල්ලාම මේකේ තියෙන්නේ මේ නිකන් මම සාමාන්‍ය විදියට මේක වාදනයක් අදින්නම්. පැන්සල් කූරු දෙකක් මෙහෙම දාලා තියෙනවා. නේ? පැන්සල් කූරු දෙකක් මෙහෙම දාලා තියෙනවා. ඒ කියන්නේ මොනවද මේ ඉලෙක්ට්‍රෝන දෙක නෙවෙයි තියෙන්නේ. right. එතකොට මේකේ කෝෂයේ ඍණාංගය මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා. ධනාංගය මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා. ධන ඍණ. හරි. ඔච්චර තියෙන්නේ මේකේ. අම්ලයේ විදිහට තමුක සල්ෆියුරික් තමයි මේ දෙකේම තියෙන්නේ. තනුක හරි සල්ෆියුරික් අම්ල H2SO4. හරි. එතකොට මේකේ ගත්තාම මේකේ තනුක සල්ෆියුරික් අම්ලයම තමයි තියෙන්නේ. මේකේ මේ ඉලෙක්ට්‍රෝඩ දෙකකුත් මෙහෙම දාලා තියෙනවා. එතකොට මේකේ තියෙන්නේ මොකක්ද? එක පැත්තක තියෙනවා තඹ. මම නම් කරනවා කොපර්. තඹ කම්බිය. මෙන්න මේ පැත්තේ තියෙනවා යකඩ. Fe. හරි. එතකොට මේකෙන් දාලා තියෙනවා මොකක්ද? කුඩා මෝටරයක් සම්බන්ධ කරලා මෙහෙම නේද? සම්බන්ධ කරලා මේක කරගෙන විස්තරයක් තමයි මේකේ කියලා තියෙනවා. right. කුඩා මෝටරයක්. right. එතකොට මෙතන අහනවා මොකක්ද? මේ ඇටෝම් දෙකේම තියෙන පොදු අයන මොනවද කියලා. අපි ලියමු මෙතන ද්‍රාවණයේ තියෙන අය. තනුක නම් මොකේ? තනුකයි නම් ජලයේ තියෙනවා මේකේ. ජලයේ තියෙනවා නම් H ධනයි OH ඍණයි තියෙන්න ඕන. සල්ෆියුරික් අම්ලය මේ දෙකෙන් කාගෙන්ද? ජලයේ. ජලයේ. එතකොට මේ අම්ලයෙන් ඉන්නේ මොනවද? අම්ලයෙන් ඉන්න අයන දෙකක් H ධනයි SO4 දෙක ඍණ. O-. හරි. එතකොට මේක ඇවිල්ලා මොකද්ද? අම්ලයෙන් තමයි මේ දෙකේ ඉන්නේ. එතකොට මේ දෙකටම පොදුයි මොකද්ද? වෙන මේ H ධන අයනින් දෙකටම පොදුයි. ජලයෙන් තම වෙනවා අම්ලයෙන් තම වෙනවා. හරි. ඊළඟට මෙන්න මෙතන තියෙන ඇටෝමේ තියෙන්නේ තනුක H2SO4. එහෙනම් මේ දෙකටම පොදුයිනේ මේ අයන ටික, මේ අයන සෙට් එකම මේ දෙකටම පොදුයි. හරි. එතකොට මෙතන අපෙන් අහන්නේ මොකද්ද? මෙතන අපෙන් අහන්නේ මේ ඇටෝම් දෙකේම ද්‍රාවණවල පවතින ඍණායන වර්ග දෙකක් නම් කරන්න. එහෙනම් මේ ඇටෝම් දෙකේම ද්‍රාවණවල තියෙන ඍණායන දෙක තමයි මොනවද? OH ඍණායනයි, හයිඩ්‍රොක්සිල් අයනයි, SO4 දෙක ඍණායන. අපි කියනවා සල්ෆේට් අයන. මෙන්න මේ දෙක තමයි මේ ද්‍රාවණ දෙකටම පොදු ඍණායන. නේ? තමුක සල්ෆියුරික් අම්ලය තියෙනවා නම් ජලයෙන් හම්බ වෙනවා දෙකටම H ධනයි OH ඍණයි හම්බ වෙනවා. නේ? අම්ලයෙන් හම්බ වෙනවා H ධනයි SO4 දෙක ඍණයි. right. ඊට පස්සේ ඔයාලා මෙන්න ඇටෝම් දෙක ක්‍රියාකාරීව පවතින පොදු නිරීක්ෂණයක් දක්වන්න කියලා. බලන්න මොනවද මේකේ තියෙන පොදු නිරීක්ෂණ. බලන්න හැබැයි ඒකට උත්තරේ දෙන්න නම් අපි පොඩ්ඩක් මේක ගැන සලකලා බලන්න වෙනවා. නේද? මෙතන කරලා තියෙන්නේ මොකක්ද? පැන්සල් කූරු දෙකක්, කාබන් ඉලෙක්ට්‍රෝඩ දෙකක් යොදාගෙන
මොකද වෙන්නේ මේ තනුක සල්ෆියුරික් අම්ලයේ මෙන්න මේ ද්‍රාවණය විද්‍යුත් විච්ඡේදනය කරලා තියෙනවා. ඔය මේ වගේ එකක් විද්‍යුත් විච්ඡේදනය කරද්දී නේද? අපි දන්නවා මොනවද? මෙන්න මේ විද්‍යුත් විච්ඡේදනයේදී අපි දැනගන්න ඕනේ ඇනෝඩය සහ කැතෝඩය නේද? ධනාග්‍රයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩය නේ වෙන ඇනෝඩය. හරි ධනාග්‍රයට සම්බන්ධ එක තමයි කියන ඇනෝඩය කියලා. මෙන්න මේකට අපි කියනවා මොකක් කියලාද? කැතෝඩය කියලා ඍණාග්‍රයට සම්බන්ධ එක. හරි. ඒ මොකේද? මේක ඇවිල්ලා විද්‍යුත් විච්ඡේදනයේ කෝෂය. නැත්නම් මේක ඇවිල්ලා විද්‍යුත් විච්ඡේදනය. මෙතනදී මොකද්ද වෙන්නේ? ඇනෝඩය ඍණාග්‍රය ඔක්සිකරණය. එහෙනම් ඔය මෙතනින් මොකද ඍණාග්‍රය? ඔක්සිකරණය වෙන කෙනා. ඔක්සිකරණය වෙන්නේ කවුද? සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් ඉන්න කෙනා. නේ? එතකොට එහෙනම් මෙන්න මෙතනදී කවුද ඔක්සිකරණය වෙන්න පුළුවන්? මෙතනදී ඔක්සිකරණය වෙන්න පුළුවන් කවුද? මෙන්න මේ Fe. මෙයා තමයි මෙතනදී ඔක්සිකරණයට ලක් වෙන්නේ. එහෙනම් මෙයා තමයි මෙතන ඇනෝඩය, මෙයා තමයි මෙතන කැතෝඩය විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඒ මොකේද? මේ විද්‍යුත් රසායනික කෝෂයක. එතකොට මේ දෙකේදීම පොදු ලක්ෂණය වෙන්නේ මොකක්ද? මේ දෙකේදීම වෙන පොදු ලක්ෂණය තමයි මොකක්ද? වායු කුඩු පිට වෙන්න ඕනේ. නේ? වායු කුඩු පිට වෙන්න ඕනේ. හරි. වායු කුඩු පිට වෙන්නේ මොකද? මේ ඇටොම් දෙකේදීම වායු නිපද වෙනවා. එහෙනම් වායු කුඩු පිට වෙන්න ඕනේ. right. එතකොට ආයෙම පොදු නිරීක්ෂණයට අදාළ තුලිත රසායනික සමීකරණය හේතුව මොකක්ද? මෙන්න මේ හයිඩ්‍රජන් ධනායන. ඍණ අග්‍රේ පැත්තට යනවා. මෙතනදී හයිඩ්‍රජන් ධනායන මෙතනදී ගිහිල්ලා හයිඩ්‍රජන් වායුව හැදෙනවා. ඍණ අග්‍රේ පැත්තට ගිහිල්ලා. එතකොට මෙතනදී මොකක්ද වෙන්නේ? මෙතනදී මොකක්ද වෙන්නේ? මෙන්න මේ ද්‍රාවණයේ තියෙන H ධනායන තියෙනවා. මෙන්න මේ අම්ලයෙන් හම්බෙච්ච, ජලයෙන් හම්බෙච්ච H ධනායන තියෙනවා. අන්න ඒවා මොකද්ද වෙන්නේ? මෙතනදී මේ ඇනෝඩයෙන් එන ඉලෙක්ට්‍රෝන ටික නේ ඇනෝඩයෙන් විහිදලා යන ඉලෙක්ට්‍රෝන ටික ලබා ගන්නවා මෙන්න මෙතනදී මෙන්න මේ හරි H ධනායන මගින්. එහෙනම් මේ දෙකම පොදු සමීකරණය තමයි H ධනායන මොකද කරන්නේ? හයිඩ්‍රජන් වායුව බවට පත් වෙනවා. මම මෙතන ජලීයයි කියන්නේ Hu කියලා දානවා. මේක තුලිත කරගන්නේ කොහොමද? පරමාණු සංඛ්‍යා තුලිත කරමු. මෙතෙන්ට දෙකක් දැම්මා. ඒ වගේම එහෙනම් මෙතන හයිඩ්‍රජන් දෙකයි මෙතනත් දෙකයි පරමාණු තුලිත කරාට බෑ අර්ධ ප්‍රතික්‍රියාව ඉලෙක්ට්‍රෝන තුලිත කරන්න ඕන ආරෝපණ තුලිත කරන්න ඕන. එහෙනම් අපිට දාන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන විතරයි. එහෙනම් මෙතෙන්ට ධන දෙකක ආරෝපණයක් තියෙනවා මේ පැත්තේ බිඳුවක ආරෝපණයක් තියෙනවා. එහෙනම් අපි ධන දෙකට තව ඉලෙක්ට්‍රෝන දෙකක් දාලා ඍණ දෙක කරපු ගමන් මේ පැත්තේ මුළු ආරෝපණයක් බිඳුවක් වෙනවා. එහෙනම් මේ විදිහට තමයි මේ ප්‍රතික්‍රියාව අපි තුලිත කරගන්නේ. ඒකෝට පොදු නිරීක්ෂණයට අදාළ තුලිත රසායනික සමීකරණය මෙන්න මේක අපිට ගන්න පුළුවන්. right. එතකොට එහෙනම් ඔන්න ඔතනින් මෙන්න මේ 6 වෙනි ගැටලුව නේ 6 වෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම අපි සාකච්ඡා කරලා ඉවර වෙනවා. right.